1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත කරන ලද විශ්වවිද්‍යාල 17 වෙතින් ලබා ගන්නා ලද තොරතුරු අනුව මේ වෙනකොට කිසිදු විශ්වවිද්‍යාලයක් විසින් පසුගිය වසර 5 තුල 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවාදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ නඩු පැවරීම් සිදු කර නොමැති බව අනාවරණය වී ඇත. නිසා දෙවැනි ප්‍රශ්නයට අදාළ නැත. තුන්වැනි ප්‍රශ්නය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානය මගින් පර්යේෂණයක් 2022 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රකාශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ වෙබ් අඩවියේ පළ කර ඇත. ඊට අමතරව තීසිස් හැටියට විවිධ පර්යේෂණ කළා තියෙනවා. ඒවත් සමහර දේවල් පබ්ලිෂ් වෙලා තියෙනවා. බොහෝ ඒ අධ්‍යයන පබ්ලිෂ් වෙලා නැහැ. උසස් අධ්‍යාපන ආයතනවල නවකවාදය වැළැක්වීම සඳහා අපි මේ වෙනකොට විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා සහ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන කේන්ද්‍රය විසින් පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කරමින් පවතී. මෙහි මුල්ම කෙටුම්පත 2024 වර්ෂයේ අගෝස්තු මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවකට අදාළ යෝජනා මාලාවක් ලෙස UGC එක විසින් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව මෙහි පහත සඳහන් යෝජනා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන ස්ථාවර කමිටුව විසින්ද වරින් වර කොමිසම් සභාවේ ඉදිරිපත් කරන ලද යෝජනා හරහාද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2025 අප්‍රේල් 25 දින ලබා දුන් ලිපියෙන්ද වැඩිදුරටත් වර්ධනය කර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් නිකුත් කර ඇති නවක වදය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට අදාළ චක්‍රලේඛ පූර්ණ සමාලෝචනයට ලක් කර ඒවායේ අඩුපාඩු සකස් කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම දැනට ක්‍රියාත්මක පැමිණිලි හැසිරවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් සහ බලාත්මක කිරීමට යෝජනා කර ඇත. දැනටත් හොට්ලයින් එකක් තියෙනවා. නමුත් මේක අපි දැන් පැය 24ක් පුරාම පවත්වාගෙන යන්නත් යෝජනා කරමින් යන්නේ. ඉහත ඒ කාරණාවට අදාළ සියලු විශ්වවිද්‍යාලවල නවකවාද විරෝධී කාර්යසාධක බලකා පිහිටුවා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන ස්ථාවර කමිටුව යටතේ ක්‍රියාත්මක අනු කමිටුවක් හරහා ඒවා අතර ජාලගත සම්බන්ධයක් ගොඩනැගීම. මේ යටතේ කිසියම් නවකවාද සිද්ධියක් වාර්තා වූ අවස්ථාවේදී එම අදාළ කාර්යසාධක බලකායට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අදාළ නිලධාරීන්ට දැනුම් දෙන යාන්ත්‍රණයක් ගොඩනගලා තියෙනවා. කාර්යක්ෂමව පසුවිපරම් යාන්ත්‍රණයක් ගොඩනගන්නත් සැලසුම් කරලා තියෙනවා. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන කොමිසම් සභාවේ 1138 රැස්වීමේදී විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර දැනට එහි යෝජනා ප්‍රධාන චක්‍රලේඛයක් ලෙස සකස් වෙමින් පවතී. ඒ චක්‍රලේඛය තුළ වින්දිතයන් කේන්ද්‍රීය සහාය පද්ධතියක් ගොඩනැගීම. කියන්නේ victim focus support system එකක්. මේ යටතේ දැනට පවතින පැමිණිලි හැසිරවීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අමතරව නවක වදේ වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට අවශ්‍ය නීති සහාය, මානසික සෞඛ්‍ය අවශ්‍යතා, වෛද්‍ය පහසුකම්, පොලිසියේ සහාය සහ වෙනත් අදාළ ආයතනවල සහාය සම්බන්ධීකරණය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් සංචිතයක් ගොඩනැගීම. නවක වදය ලබා දීම සම්බන්ධව චූදිතයන්ට කාර්යක්ෂම පුනරුත්ථාපන වැඩසටහනක් ගොඩනැගීම. වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාල විනය පාලකවරුන්, විනය ආරක්ෂක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරුන්, නේවාසිකාගාර පාලකවරුන් ඇතුළු නිලධාරීන් බලාත්මක කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය නිසි පුහුණුවක් ලබා දීම. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ 2024-12 දින පැවති සාකච්ඡාවකින් පසුව දීර්ඝ යෝජනා මාලාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර වින්දිතයන් කේන්ද්‍රීය සහාය පද්ධතියට අදාළ පළමු චක්‍රලේඛය 2025 පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලදී.
අදාළ සම්පත් සංචිතය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික නෛතික හා ආයතනික සහාය පද්ධතිය ගොඩනැගීමට අදාළ මූලික සාකච්ඡා යෝජනා කර ඇත. නවක වදයට පාදක වන පුළුල් සමාජීය සාධක පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාවට මූලික අවබෝධයක් ලබා දීම සඳහා විවිධත්වය සමග ජීවත් වීම යනුවෙන් පාඨමාලාවක් හඳුන්වා දී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් විවිධත්වය ආන්තීකරණය සහ සාධාරණත්වය යන මූලධර්ම මත පිහිටුවා විවිධ අනන්‍යතා සහිත සියලුම සිසුන් නියෝජනය වන ආකාරයට ශිෂ්‍ය සංගම් නිලධාරීන් පත් කිරීම විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය තහවුරු වන ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගම් නිලධාරී මණ්ඩල පත් කිරීමට අවශ්‍ය නෛතික හා ආයතනික සැලසුම් සකස් කිරීමට යෝජනා කර ඇත.